හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී අපේ කතා බහට. ඉතින් අලුත් බලාපොරොත්තුත් එක්ක ජීවිතය පිළිබඳව අලුතෙන් දකින්න ආස කරන ඔබට ජීවිතේ සතුටින් ඉන්නේ කොහොමද කියන දේ පිළිබඳව කතා කරන්න අපි අලුත් නාලිකාවක් මේ විදිහට සකස් කරලා ඔබට කාරණා අරගෙන එන්නට උත්සාහ කරනවා. මේ සතුට පිළිබඳව විවිධ මානයන් ඔස්සේ දැකලා මේ කාරණා පිළිබඳව කියවා ගන්නට අපි උත්සාහ කරමු. ඉතින් අපි හැමදාම හොයන දෙයක් තමයි මේ සතුට කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සතුට මොන වගේ මාර්ග වලින් අපිට ජීවිතයට ළඟා කරගන්න පුළුවන්ද කියන දේ පිළිබඳව අපි වැඩි වශයෙන් කතා බහ කරන්නට මේ අපේ අලුත් නාලිකාව ඇතුලේ උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න, නාලිකාව subscribe කරන්න. ඉතින් අපි දවසින් දවස ඔබට ලබා දෙන මේ අපේ වීඩියෝස් ෂෙයා කරන්න අමතක කරන්න එපා කියන මතක් කිරීමත් එක්ක අපි මේ සතුට පිළිබඳව අද දවසේ ආරම්භයක් විදිහට මෙහෙම කතා බහ කරමු. ඉතින් අද දවසේදී මේ කාරණා පිළිබඳව කතා බහ කරන්නට අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍යුදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා අපේ නාලිකාව එක්ක සම්බන්ධ වෙනවා. වෛද්‍යතුමනි ආයුබෝවන්, බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා ඔබතුමන්ව. ඉතින් අලුත් නාලිකාවක් අපේ මිනිස්සු හැමදාම හොයන කාරණය, දවසින් දවස අඩු වැඩි වශයෙන් හොයන කාරණය මේ සතුට පිළිබඳව තමයි ඔබතුමන් එක්ක කතා බහ කරන්නේ. මොකද ජීවිතේ සතුටින් ඉන්න මිනිස්සෙක් එක්ක තමයි මේ සතුට පිළිබඳව කතා කරන්න ඕන. අපි දන්නවා ඔබතුමා ජීවිතේ දවසින් දවස සතුට හොයාගෙන යනවා. මේ තව කෙනෙකුට ඒ දේ පිළිබඳව උදහස් ලබා දෙන කෙනෙක් විදිහට ඇත්තටම සතුටුයි ඔබතුමාත් එක්ක මේ කාරණා පිළිබඳව අපේ නාලිකාවේ කතා කරන්න අවස්ථාව උදා වීම. වෛද්‍යතුමනි මේ මම මුලින්ම මෙහෙම අහන්නම්, මේ හරි සරල කාරණයක් නමුත් ඔබතුමාට ලොකු විග්‍රහයක් ඇති කියලා හිතනවා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු වැඩියෙන් වෙන්නේ සතුටින්ද දුකෙන්ද වගේ ප්‍රශ්නයක් මම අහුවොත් ඔබතුමාට මොන වගේ උත්තරයක්ද තියෙන්නේ දෙන්නට? ඉතාමත් දැන් සමීක්ෂණ කරලා තියෙන සමීක්ෂණ අනුව සමීක්ෂණ වාර්තා අනුව ලෝකයේ තියෙන පරීක්ෂණ වාර්තා අනුව ඉතාම සතුටුදායක කරන ලෝකයේ වැඩිපුර මිනිස්සු ඉන්නේ සතුටින්. එනිසා ලෝකයේ වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් ජනතාව ගත්තාම වැඩිපුර ඉන්න ප්‍රතිශතය තියෙන්නේ සතුටින් ඉන්නවා කියලා. ඒක අපිට ඇත්තටම සතුටුදායක කරනවා. 70ක් විතර ප්‍රමාණයක් සතුටින් ඉන්නවලු. 30ක ප්‍රමාණයක් සතුටු නැතුව ඉන්නවා කියලා තමයි මේ සමීක්ෂණය සොයාගෙන තියෙන්නේ. එතකොට මේක විද්‍යාව අනුව කරපු සමීක්ෂණයක්, විද්‍යාත්මකව කරපු විශාල ප්‍රමාණයක් භාවිතා කරලා විශාල පිරිසක් භාවිතා කළ සමීක්ෂණ ප්‍රතිඵලයක් තමයි මම කිව්වේ මේකේ සමස්ත ප්‍රතිඵලයක් කිව්වේ. තව මේකට දෙයක් එකතු කරන්න. එහෙම කිව්වට ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ගැඹුරු දහමක් අනුව සැලකුවොත් දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති මාර්ගය විදිහට ගත්තොත් ලෝකයේ සියලුම දෙනා 99.9ක් විතරම ඉන්නේ ගැඹුරු දුකකින්. ඒ කියන්නේ හැමෝම ඉන්නේ දුකකින් එක්තරා මට්ටමකට නැත්තම්. ඉතින් අපි සතුටුයි කියලා හිතාගෙන ඉන්නවා. සමීක්ෂණවලදීත් ඒක ඊටාම ගැඹුරු කරන තමයි සමීක්ෂණවලදීත් කියනවා අපි සතුටෙන් ඉන්නේ කියලා. නමුත් ඇත්තටම ගත්තම බොහෝ දෙනා ගැඹුරු වශයෙන් ගත්තම ඉන්නේ සතුටෙන් නෙමෙයි, දුකක ඉන්නේ. එක්තරා අවස්ථාවක උන්ට ඇත්ත දුකට මුහුණ දෙන්න වෙනවා. ඒක ගැඹුරු කරනවා. ඉතින් ওই දෙකම අපි තේරුම් අරගෙන සැබෑ සතුට, ගැඹුරු සතුට මොකද්ද කියලා සොයාගමු. මොකද සැබෑ ගැඹුරු සතුට සොයාගෙන ඉන්න විට උට අර කවදාවත් දුක කියන කේන ගතිය අඩු වෙනවා. ඉතින් එතනට තමයි අපි تعلق කරන් යන්න ඕන මිනිසුන්. පැහැදිලිවම වෛද්‍යතුමනි. ඉතින් ඒ නිසාම තමයි අපි මේ කාරණා පිළිබඳව මේ විදිහට පැහැදිලි කරමින් ගමනක් යන්න උත්සාහවන්ත වෙන්නේ. වෛද්‍යතුමනි සාමාන්‍යයෙන් දැන් දවසක් ගත්තොත් එහෙම නැත්නම් යම් කාල පරාසයක් අපි ගත්තොත් කොහොමද මේ වැඩි වෙලාවක් මිනිස්සු සතුටින්ද ඉන්නේ දුකින්ද ඉන්නේ කියන එක ගත්තොත් අපි දැන් පැයක් ගත්තොත් එහෙම අපි මේක ඉක්මනට වෙනස් වීමක් සිද්ධ වෙනවද කොහොමද ඒ කියන්නේ? මේ සතුට දුක කියන එක සාපේක්ෂයි. දැන් පොඩි දරුවෙකුට බැලුම් බෝලයක් හම්බුනම ਉਹ සතුට වෙනවා. සමහරට ටොපියක් හම්බුනම සතුට වෙනවා. ලොකු කෙනෙකුට හොඳම කාර් රථය තිබිලත්, හොඳම රැකියාවල තිබිලත්, සමහරට ඒ රටේ හොඳම පෝසතා වෙලත් සමහරට සතුටෙන් ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් ගත්තාම බොහෝ ඒ කියන්නේ කාලයක් ගත්තා මිනිසුන් සාපේක්ෂව සතුටින් තමයි ඉන්නේ. සතුටින් කියන්නේ ඒ ලත දෙයින් ලැබෙන දෙයින් ආහාර ටික හරි ගත්තම සතුටින් ඉන්න මේක හොඳ දෙයක්. එතකොට විදේශ රටවල ගත්තා, විදේශ ජාතියෙන් ගත්තත් ඔවුන් සතුට ඔවුන්ගේ
අර්ථයක් මනුව තියෙන සතුට අනුව ඔහුන්ට සාපේක්ෂව තමයි සතුට මනින්න පුළුවන් දැන්. දැන් මට සාපේක්ෂව සතුට තමයි මම කියන්නේ. ඔබතුමාට සාපේක්ෂව සතුට තමයි ඔබතුමා කියන්නේ. විදේශිකයෙක් කියන්නේ සතුට කියලා ඔහුට සාපේක්ෂව. මේක එක තැනකට ගන්න ටිකක් අපහසුයි. හැබැයි එහෙම ගත්තත් බොහෝ විට බොහෝ දෙනා ඉන්නේ තමන්ට අවශ්‍ය විදිහට වටපිටාව හදාගෙන සතුටින් තමයි කියලා තමයි තියෙන්නේ. මේ මතු පිට උත්තරේ. හැබැයි ගැඹුරු ආද්‍යම උත්තරේ ගත්තොත් ඒක නෙමෙයි ඇත්ත උත්තරේ. අර ගැඹුරු ආද්‍යම උත්තරේ සොයාගෙන යමුයි කියලා තමයි අපි මෙතන එකතු කරන්නේ. නැත්නම් අපි පොඩි රැවටීමකට ලක් වෙලා ඉන්නේ. සමීක්ෂණ දත්ත වාර්තා අනුව දවසේ ගත්තත් බොහෝ දෙනා ඉන්නේ සතුටින්. අපි ගැඹුරු කාරණේ පිළිබඳ මතුවට කතා කරන්න කාලය යොදාගෙන අපි මේ මාතෘකාවත් එක්ක ඉස්සරහට යමු. මේ දුකෙන් ඉන්න එක සාමාන්‍යයෙන් අඩු කරගන්න වෛද්‍යතුමනි අපි මොනවද කරන්න ඕනේ කියන එක. ඔව් ඒ අතර දැන් පසුගිය අවුරුදු 15 ගත්තට පස්සේ සමීක්ෂණ වාර්තාවල ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තම සතුටෙන් ඉන්න ප්‍රතිශතය 72ක් වගේ ඒට ප්‍රතිශතය 65කට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 7කින් අඩු වෙලා තියෙනවා සතුටෙන් ඉන්න ප්‍රමාණය. ඒකට 7ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතු ඔවුන් සොයාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි සතුටෙන් ඉන්න ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඔවුන් දුකෙන් ඉන්නේ. එතකොට 7කින් මේ දුකෙන් ඉන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඇමරිකාවේ. අනිත් රටවලත් ඒ වගේ සතුටෙන් ඉන්න ප්‍රමාණය අඩු වෙලා දුකෙන් ඉන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අසල්ලස් ඉන්දියාව ගත්තත් ඉන්දියාවේ සතුටෙන් ඉන්න ප්‍රමාණය වැඩි ගතියක් තියෙනවා. නමුත් පසුගිය අවුරුදු 15 තුළ ලෝකයේ මේ සතුටෙන් එන ගතිය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව මේ හේතු ගණනාවක් තියෙනවා. මේ එකක් මේ ලෝකයේ පවතින ආර්ථිකය සහ ආර්ථිකය මත මුදල් මතම ගන්න තීරණත් එක්ක පවුලක වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්, ගමක වෙන්න පුළුවන්, නගරක වෙන්න පුළුවන්, රටක වෙන්න පුළුවන්. ඔක්කොම මුදල් මත තමයි බොහෝ අය තීරණය වෙන්නේ. අර මනුස්සකම මූලික දේවල් නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒක නිසා සතුට ගොඩක් තීරණය වෙන්නේ ඒවත් තුල. ඒ නිසා මිනිසුන් දුකෙන් තමයි ඉන්න ඒවට හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ දුකෙන් ඉන්නේ හේතු වෙච්ච හේතු අපි හඳුනාගත්තොත් මුලින්ම හොඳට අවබෝධ වෙලා හඳුනාගත්තොත් අපිට පුළුවන් මේ හේතු අපිට අයින් කරන්න. මේක මුලින්ම කරන්න ඕන අපි දුකෙන් ඉන්න හේතු මොනවද කියලා හොයාගන්න ඕන. දැන් අපි සමහරලාවට දුකෙන් ඉන්න හේතු හොයාගෙන ගියාම ඉස්සර අපි පොඩි අධ්‍යයනයක් කරා සුළු වශයෙන් දුකෙන් ඉන්න හේතු හොයාගෙන ගියාම බොහෝ විට අපි දුකෙන් ඉන්නේ තමන්ගේ හේතුවකට නෙමෙයි. මම නැවත කියනවා බොහෝ විට අපි දුකෙන් ඉන්නේ තමන්ගේ හේතුවකට නෙමෙයි. බොහෝ විට තමන්ගේ ආදරණීය කෙනෙක්ගේ හේතුවකට. හේතුවකට කියන්නේ යාළුවෙක් නම් ඔහු මාත් එක්ක කතා කරේ නැහැ. ඔහු මාට මෙහෙම කරා. ඔහු දවස් 3කට ඉස්සෙල්ලා මෙහෙම කරා. බිරිඳ නම් දවස් 2කට ඉස්සෙල්ලා මෙහෙම කරා. ස්වයං පුරුෂ නම් මෙහෙම කරා. දරුවෙක්ගෙන් මේ දේ බලාපොරොත්තු උනේ නැහැ. මම මේ දේ බලාපොරොත්තු වුණා සිද්ධ වුණේ මට උනේ නැහැ. එතකොට සතුට අඩු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අනුන්ගේ මත තමයි අපි අපේ සතුට වෙන තරමින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනිම දේ තමයි දුකෙන් ඉන්න හේතුව හඳුනාගත්තම අපි අනුන්ගේ මත නම් ඒ දුකෙන් ඉන්න හේතුවක් නම් සමහර අවස්ථා තියෙනවා කෙනෙක් මිය ගිය අවස්ථාවක ගැන අපිට එතනින් ගැලවෙන්න බෑ. තමන්ගේ ළඟම කෙනෙක් රෝගී වෙලා දුකෙන් ඉන්නවා නම් අපිට ගැලවෙන්න බෑ. නමුත් අනිත් අවස්ථාවල පොඩි දේවල් වලට අපි හිතමු මාත් එක්ක කතා කරේ නෑ සමහරට මට වැරදි වචනයක් කිව්වා. ඒ වගේ දේවල් නම් මුලින්ම අපි කරන්න ඕන. එතනින් අපි ඈත් කරලා අපි පුරුදු කරන්න ඕන මනස අපේම දේවල් වලින් අවබෝධය ගන්න. මොකද අපිට අනිත්‍යව පාලනය කරන්න බෑ. අපිට දැන් සේවකෙක් වෙන්න පුළුවන්, සමහරට අපේ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම පාලනය කරන්න අමාරුයි. ඔහුගේ හැසිරීම පාලනය කරන්න අමාරුයි. හැබැයි අපිට පුළුවන් අපේ හැසිරීම පාලනය කරගන්න. එවිට දුක අඩු කරගන්න ප්‍රධාන දෙයක් වෙනවා ඒක. එතකොට සිවුම් අපි අත්හැරීමකට ගිහිල්ලා අපිට පුළුවන් නම් අපිව පාලනය කරන තැනකට එන්න. එවිට අපිට දුක අඩු කරගන්න පුළුවන්. එතකොට මේ ගැඹුරු කරුණක් දුක අඩු කරගන්න පුළුවන් දෙයක් තමයි. නම් අද නැවතිලා ඔබ බලන්න ඔබ දුක් වෙන්නේ ඔබේ කාරණයක් නිසාද නැත්නම් අනිත් අය කෙනෙක් කරපු කාරණයක් නිසාද? ඒ නිසා අනිත් අය කරපු කෙනෙක් කාරණයක් නිසා නම් ඔබ නැවතිලා බලන්න අනිත් අය කරපු කාරණයට දුක් වෙලා අපිට පාලනය කරන්න බැහැයි කියලා. ඊගාව එක තමයි දුකෙන් ඉන්නවා නම් සමහර වෙලාවට අපිට සමහර ප්‍රශ්නවලට කාලයට ඉඩ දෙන්න වෙනවා. අපිට ඒ කියන්නේ අපිට ඕන ඉක්මනටම උත්තර ලැබෙන්නේ නැහැ. අපිට මෙච්චර මුදල් ප්‍රමාණයක් එහෙම ලැබෙන්නේ නැහැ. මේ රැකියාව මොන කියලා ඒක ලැබෙන්නේ. අපි කාලයට පොඩ්ඩක් ඉඩ දෙන්න. එවිට අපි අර අතීතය ගැනත් ඕනකට වඩා සිතමින් අනාගතය ගැනත් ඕනකට සිතමින් දුක් වෙන එක නවත්තලා
වර්තමානට එනවා. ලෝකයේ සොයාගෙන තියෙන දුකෙන් එන එක අඩු කරන්න ප්‍රධානම දෙයක් ක්‍රියාත්මක වීම සහ ඇක්ෂන් එකක් ගැනීම සහ මොනවා හරි වැඩක් කිරීම කියලා. ඔබ දුකෙන් ඉන්නවනම් මේ මොහොතේ ඔබට ගන්න පුළුවන් දුකෙන් ඉන්න. ඒ කියන්නේ කෙනෙක් මිය ගිහිල්ලා ඒ වගේ විශේෂ අවස්ථාවකට නෙමෙයි මම මේ කියන්නේ සාමාන්‍ය පොඩි දෙයකට අපිට ආදරණීය කෙනෙක් වුණ මොනවා හරි වචනයක් කිව්වා. නැත්තම් අද කතා කරේ නෑ. ඒ වගේ පොඩි පොඩි දේවල් නම් ඔබ ඔක්කොම නවත්තලා වැඩ කරන්න පටන් ගන්නවා. දවසේ වැඩ කරගෙන යන විට අර දුක අඩු වෙනවා. හෝමෝන වෙනස් වෙනවා. අපේ හෝමෝන වල අපි ඇක්ෂන් එකක් ගන්න විට නැත්තම් ක්‍රියාත්මක වෙන විට මුළු ඇඟ වෙනස් වෙනවා. ඒ නිසා ඔක්කොම වැඩ නවත්තලා ඔබ දුකෙන් නම් ඉන්නේ සොයාගෙන ඉඳන් ඇවිදින්න විනාඩි 15ක් විනාඩි 20ක් ඇවිදිනකොට දුක අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මානසික පේශි ක්‍රියාත්මක කළා හොඳ හෝමෝන් නිපද වෙනවා. ඔබ එක තැනටලා නම් ප්‍රශ්න විසඳන්න ඔබට ප්‍රශ්න විසඳන්න බෑ. ඔබ ඇවිදින්න, ගෙදර වැඩක් කරන්න, ඒ වගේ දෙයකින් ඔබේ දුක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තව හොයාගෙන තියෙන ස්වභාවයට ලං වෙන්න. ස්වභාවයට ගිහිල්ලා ලං වුණාට පස්සේ මුහුදේ ලග්ගාවට ගියාට පස්සේ වනාන්තරයකට යාට පස්සේ මලක් දිහා බැලුවට පස්සේ ඒ වගේ දෙයකදී ඔබේ දුක අඩු කරගන්න පුළුවන් වෙනවා. එතකොට දුක අඩු වෙලා අපිට අර දේ තමයි පේන්නේ. ඒකෙන් අපිට සතුටක් ලබන්න පුළුවන්. ඊටසේ ළඟ තියෙන දේෙන් අපිට සතුට වෙන්න පුළුවන්. ළඟ තියෙන හොඳ දේවල් Tamanට තියෙන දේ සටහන් කරනවා. බොහෝ දෙනා අපිට හමු වෙලා තියෙනවා දුකෙන් ඉන්න මට මේක නෑ අරක නෑ කියලා කියනවා. අපි කොලයක් පෑනක් අරගෙන අපි කියන සටහන් කරනකොට තියෙන දේ සටහන් කරනවා. තියෙන දේ සටහන් කරාම ඔහුත් මවිතන ඔහුවත් දන්නේ. බොහෝ විට අපි දන්නේ අපිට තියෙන දේවල් මොනවද? අපිට වටිනාකම් මොනවද? අපිට ලැබිලා තියෙන මොනවද? අපේ වටිනාකම මොනවද කියලා දන්නේ නැහැ. දන්නේ නිසා අපි දුකෙන් ඉන්නවා. හැමෝටම වටිනාකමක් තියෙනවා. ඉතින් ඒකත් මේ දුක අඩු කරගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. සමාජයට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නය ඒ කියන්නේ හරි පුද්ගලයෙක් සමග කතා කිරීම නැත්නම් තවත් ක්‍රමයක් හොයාගෙන තියෙන කොලයක් පෑනක් අරගෙන මේ දුක තියෙන කරුණු සටහන් කිරීම. ඉතා වැදගත් දෙයක්. සටහන් කරාම මේ සටහන් කළ මේ කොලය වීසි කරාම තමන්ගේ දුක අඩු වෙනවා කියලා. ඊට අමතරව ඉස්සර කාලේ බහලා ඇති මේ කියන්න කෙනෙක් නැත්නම් ගහකට හරි කියන්න කියලා කියනවා. ඔබ බහලා ඉස්සර කතා. ඒතකොට තනියම ගිහිල්ලා කවුරුවත් නැත්තනකදී ගහක් කොලක් ගාවට ගිහලා තමන්ගේ දුක කියනවා එළියට. කිව්වම ඒක පිට වෙනවා. ඒක ඇතුලේ තියාගෙන පැසව ඉන්නවා කියලා කියන්නේ ඒක හරි නරකයි. නිසා සමහර සිද්ධි තියෙනවා සමහර පොඩි සිද්ධියක් කෙනෙක් එක්ක ජීවිත කාලෙම මේක තියාගෙන ඉන්නනේ මම මෙයාත් එක්ක සදාකල් තරහයි මම මෙයා ජීවිත කාලටම අයින් කරනවා. එහෙම නෑ. මිනිස්සුන්ට වෙනස් වෙන්න අවස්ථාවක් දෙන්න ඕන. මේ මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු වැරදි නැති මිනිස්සු දැන් අපිට එහෙම වැරදි කරපු බොහෝ දෙනා ඉන්නවා. හැබැයි අපි ඔවුන් සමහර ලාවට අපෙන් හැල උදව් කළාම අපි ඕන තරම් උදව් කරනවා. මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. ඔන්න ඔය කරුණ වලින් අපේ දුක අඩු කරගන්න පුළුවන්. මේ කරුණ නැවත අපි කතා කරන්නේ දුකෙන් සිටීම ඉතාම හොඳ නැති දෙයක්. ඒ නිසා ඔබ දැන් දුකෙන් ඉන්නවනම් මේ කරුණ භාවිතා කරලා ඔබේ දුක අඩු කරගන්න. එවිට ඔබට ලොකු සැනසුමක් සතුටක් ඒවි. දැන් මේ වැඩසටහන අහන මොහොතේත් ඔබ ඇතැම්මිට දුකින් නම් ඉන්නේ කොච්චර වටිනවද කියලා ඔබට හිතන්න පුළුවන් සහ මම සිහිපත් කරන්න අවශ්‍ය කාරණේ තමයි තව කෙනෙකුට නරඹන්න මේ වැඩසටහන ෂෙයා කරන්න. මොකද හැම තැනකින්ම මෙවැනි අදහස් ඔබට දැක ගන්න අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම වටිනවා මේ කියන කාරණා. වෛද්‍යතුමනි අවසාන වශයෙන් මේ ගොඩාක් කාලයක් අපි දුකින් ඉන්නවා නම් අර ඔබතුමා කිව්වා වගේ මේක කාටවත් කියන්නේ නැතුව හිත ඇතුලේ මේක පැසව ඉන්නවා මේක අපිට මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් ඒ වගේම අපි නිසා එතකොට මේකට සම්බන්ධයක් නැති අනිත් පුද්ගලයින්ට මේ හැම දිනාටම සිද්ධ වෙන්න පුළුවන් අවාසිදායක තත්ත්වය මොන වගේද කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා දිගු කාලනෝ දුකෙන් සිටීම මුළු ඇඟටම හොඳ නැහැ කියලා. මුළු ඇඟටම හොඳ නැහැ කියන්නේ ඇඟේ හෝමෝන වලට මේක හොඳ නැහැ. හෝමෝන නරක හෝමෝන ස්‍රාවය වෙනවා. ඊට පස්සේ සෛල වලට මේක බලපානවා. ඇඟේ විස ඇති වෙනවා. ටොක්සින් නැති වෙනවා. මේවා අවසානයේ කොච්චර ප්‍රබලද කිව්වොත් පිළිකා තත්ත්වයක් දක්වාම යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් කල් දුකෙන් සිටීම තුළ සමහර මානසික රෝගී තත්ත්වවලට යන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝ කාල දුකෙන් ඉන්න විට ડિප්‍රෙෂන් වගේ රෝගී තත්ත්වවලට එහෙම යන්නත් පුළුවන්. හෝමෝන වෙනස් වෙනවා. ඊට පස්සේ Tamanට ලෝකෙ එපා වෙනවා. ඊට පස්සේ තමන්ගේ අර ශාරීරික කොටස් වැඩ කරන එක අඩු වෙනවා. මුළු අවයව ඔක්කොම වැඩ කරන එක අඩු වෙනවා. තමන් වයසට යන එක වේගවත් වෙනවා. තමන්ගේ ජීවිතේ කෙටි වෙනවා. එතකොට මේ ජීවත් වෙලා ඉන්න කාලේ දුකෙන් සිටීම තුළ තමන්ට වෙන හානි ගොඩාක් වැඩි. එකක් තමයි තමන්ගේ ඇස් දෙකට බලපාන්න පුළුවන්, හදවතට බලපාන්න පුළුවන්, වග්ගඩුවට බලපාන්න පුළුවන්, කකුල් වලට බලපාන්න පුළුවන්, මොළයට බලපාන්න පුළුවන්, මුළු ඇඟටම බලපානවා. එතකොට අපි අනවශ්‍ය ලෙස දුකෙන් ඉන්නවා නම් දිගු කාලිනව ලෙඩ රෝග ගණනාවක් එනවා. හෝමෝන වෙනස් වෙලා අර නිදන්ගත රෝග,
කාලයක් පවතින රෝග, ඒ කියන්නේ තවත් ඒ කියන්නේ දීර්ඝකාල බෙහෙත් ගන්න වෙන රෝග, කායික රෝග, මානසික රෝග බොහෝමයකට අතවරනවා. අපි දන්නේ නැහැ. අපි එතකොට මේ දුකෙන් ගොඩාක් කල් ඉඳීම තුළ මුළු ඇඟේ රසායන ද්‍රව්‍ය වෙනස් වෙලා මුළු ඇඟටම මේක බලපාලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් මේක බලපානවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ කායික මානසික ආත්ම තත්ත්වයට සෞඛ්‍යයට විතරක් නෙමෙයි, ඊට වඩා තමන්ගේ වටේ ඉන්න අයටත් මේක බෝ වෙනවා. දැන් දුකෙන් ඉන්නවා නම් කෙනෙක් නිතරම තමන්ගේ වටේ ඉන්න අයටත් මේක බෝ වෙනවා. ඔවුනුත් දුකෙන් ඉන්නවා. ඔවුනුත් දුක කියනවා. තවත් දුක පැතිරෙනවා. එතකොට මේක පැතිරිලා ඒ පලාතටම මේක යන්න පුළුවන්. ගෙදරට යන්න පුළුවන්. නිසා මේ දීර්ඝකාල දුකෙන් ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි. අපි මුහුණ දෙන්න ඕනේ යථාර්ථයට. මුහුණ දීලා අපි මැදකට එන්න ඕන. අධික සතුටෙන් ඉන්නත් බැන්නම් දුකින් මැද තැනකට ඇවිල්ලා පොඩ්ඩක් මේක අවබෝධ කරගන්න. ඒ අවබෝධ කර ගැනීම තුළ Tamanට මේක දකින්න පුළුවන්. අද අවුරුද්දක් දුක ඉඳලා ඊළඟ අවුරුද්දේ සැප වෙන්න පුළුවන්. අපිට පේන්නේ දුක ඉන්න අවස්ථාව තමයි. ඒ නිසා දුකෙන් ඉන්නවා නම් ඊගාට වීරිය ධෛර්යය ගන්න, මේ දුකෙන් තමයි මම ඉන්නේ. ඔන්න දැනෙන්න ගන්නවා දුක. ඒකත් හොඳ පාඩමක්. අපි මෙහෙම දුක් විඳ අපේ දැන් අපේ මේ වයසක ආච්චිලා සිලගෙන අපි මෙච්චර කල් දුක් විඳා, ගොඩක් දුක් විඳා දුකෙන් හිටියා නම් අද දරුවෝ හදලා සතුටෙන් ඉන්නවා. ඒ දුක විඳින ගමන් වීරිය ධෛර්යය අරගෙන මේ දුකෙන් මිදෙන්න, දුකෙන් කොහොමද හරි පැත්තට එන්න කියලා උත්සාහ කරන්න හඳුනාගෙන. වීරිය දෙන උත්සාහ කරාම මේ දුකෙන් අපිට හොඳ පැත්තට එන්න පුළුවන්. ඉතින් මේ කියපු කාරණා පිළිබඳව නැවත නැවත හිතන්න, මේ වැඩසටහන් නැවත නැවත බලන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා. අපි සතුට සම්බන්ධයෙන් අද අපේ නාලිකාව ඇතුළේ කරන පළවෙනි වැඩසටහන. ඉතින් අපේ ජීවිතය අපිට ලබන්න පුළුවන් පරම ධනය මේක. ඒ නිසා සතුටෙන් ජීවිතය ගත කරන්න උත්සාහවන්ත වෙන්න. බාහිරින් තමන්ගේ ජීවිතේ සතුට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාරණා අවබෝධ කරගෙන ඔබ ජීවත් වෙන්න කියන මතක් කිරීම කරනවා වෛද්‍යතුමනි. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට, වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්. ආයුබෝවන් කියලා අපි සමුදෙනවා ඔබතුමන්ට. ඉතින් ඉදිරියට අපිට මේ සතුටේ තව පරාසයක් පිළිබඳව අපේ වැඩසටහන ඇතුලේ කතා බහ කරන්නට පුළුවන්. ඉතින් තවත් නාලිකා කිහිපයකින් අපි සම්බන්ධ වෙනවා මේ දැනුම ඔබට ලබා දෙන්න, සමාජගත කරන්න. ඉතින් අපේ මේ සියලුම නාලිකාවත් එක්ක එකතු වෙන්න කියන මතක් කිරීමත් කරමින් අපි වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම යහපත් හෙට දවසක්.